ඔයාගේ ව්‍යාපාරේ ලොකු රිස්ක් එකක තියෙනවා. බලන්න මේ ප්‍රශ්න ටිකත් ඔයාගේ ෂොප් එකේ තියෙනවද කියලා. ඔයාලට මේ ප්‍රශ්න ටික තේරෙනවා නම් ඔයාගේ ෂොප් එක එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරයේ අනාගතය ලොකු රිස්ක් එකක තියෙන්නේ. ඔව්. බය වෙන්න එපා. මම මේ වීඩියෝ එකේ කියන්න යන ප්‍රශ්න වලට විසඳුමත් මේ වීඩියෝ එකේ අන්තිමට මම කියනවා. ෂොප් එකේ ස්ටොක් එක කීයක් තියෙනවද? ඒකේ වැලියු එක කීයද? මොනවාද අඩු වෙලා තියෙන්නේ? වැඩිපුරම සෙල් වෙන ප්‍රොඩක්ට් එක මොකක්ද? කොයි ප්‍රොඩක්ට් එකකින්ද වැඩිපුර ලාභයක් ලැබිලා තියෙන්නේ? කල්ලිකුත් වෙලා තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද? අඩුම ගානේ ප්‍රොඩක්ට් එකක් ස්ටෝර් කරලා තිබ්බ තැනින් ඉක්මනට හොයා ගන්නවත් බෑ නේද? සේල් කරපු ප්‍රොඩක්ට් එකක් රිටර්න් ආවහම ඒකේ විස්තර හොයාගන්න බෑ නේද? සේල්ස් රිටර්න් ආපු ප්‍රොඩක්ට්ස් වල සීරියස් නම්බර්ස් වලින් කිසිම අඩුපාඩුවක් නැතුව ඒ ප්‍රොඩක්ට්ස් ඩීටේල්ස් ට්‍රැක් කරගන්න බෑ නේද? ප්‍රොඩක්ට් එකක් සේල් කරනකොට රිටේල් ප්‍රයිස් එක, එතකොට ඩීලර් ප්‍රයිස් එක, එහෙම නැත්නම් හෝල්සේල් ප්‍රයිස් එක මේ ප්‍රයිසස් වෙන වෙනමම අති දාගෙන හොයන්න ඕනේ නේද? ඒ සේල්ස් වලින් කොච්චර ලාභයක් ලැබුණාද? එහෙම නැත්නම් අලාභේ කීයද කියලා වෙන වෙනමම හොයාගන්න බෑ නේද? සප්ලයර්ස් ලගෙන් අයිටම්ස් බයි කරද්දී මම මොන අයිටම්ස්ද ගන්න ඕන? මම මේ වගේ මොන අයිටම් එක ගත්තොත්ද වැඩිපුර සෙල් වෙන්නේ? ඒ වගේම සප්ලයි ඩීටේල්ස්, ඒ වගේම පර්චේසස් හරි විදිහට ඇඩ් කරගන්න සහ ට්‍රැක් කරගන්න විදිහක් නැහැ නේද? ණයට ප්‍රොඩක්ට් එකක් සේල් කරාම තව එකෙන් කීයක් එන්න දෙනවද? කවදාද ණයට දීලා තියෙන්නේ? මොනවද ණයට දීපු ප්‍රොඩක්ට්ස්? කාටද ණයට දීලා තියෙන්නේ? අඩුම තරමේ ආපහු ණයට දෙද්දි දැනට ඒ කස්ටමර් තව කොච්චර ණයක් තියනවද කියලාවත් බලාගන්න ක්‍රමයක් නැහැ නේද? සේල් එකක් කරනකොට තමන්ගේ බ්‍රෑන්ඩ් එකේ ප්‍රොෆෙෂනල් විදිහට ඉන්වොයිස් එකක් කස්ටමර්ස්ලාට දෙන්න විදිහක් නැහැ නේද? ඒ ඉන්වොයිස් එකේ වොරන්ටි ඩීටේල්ස් සහ ඔයාට අවශ්‍ය වෙනත් තොරතුරු ඇඩ් කරගන්න බැරි නම් අඩුම තරමේ print එකක් නැතුව ඉන්වොයිස් එකක් WhatsApp email වත් කරන්න බැරි නම් වැඩක් තියනවද? තමන්ගේ යටතේ වැඩ කරන එම්ප්ලොයිස් ලගේ positions, designations සහ salaries ට්‍රැක් කරගන්න විදිහක් නැහැ නේද? HRM ඔප්ෂන් එකක් නැහැ නේද? කොටේෂන්ස් දෙනවා විතරයි. සේල්ස් උනේ මොනවද? නැත්නම් මේ එකම තැනට කොටේෂන්ස් දීලා වැඩක් තියනවද කියලාවත් බලා ගන්න විදිහක් නැහැ නේද? වෙයර්හවුසස් දෙක තුනක් හෝ කිහිපයක් තියෙනකොට ඒවා හරියට මැනේජ් කරගන්න බෑ නේද? කොයි වෙයර්හවුස් එකේද මේ ප්‍රොඩක්ට් එක තියෙන්නේ? කොයි වෙයර්හවුස් එකකින්ද මේ ප්‍රොඩක්ට් එක අඩු උනේ? ඒ විතරක් නෙවෙයි වෙයර්හවුසස් වල තියෙන ස්ටොක් එකවත් බලා ගන්න විදිහක් නැහැ නේද? ව්‍යාපාරය එක්ස්පෑන්ඩ් කරනකොට බ්‍රාන්චස් ඕපන් කරනකොට ඒවට වෙන වෙනම සිස්ටම්ස් දාන්න වෙනම වියදමක් දරන්න ඕනේ. එහෙම කරාම සිස්ටම් වලටම ලාභ ඉවර වෙනවා නේද? මේ මම කියපු හැම ප්‍රශ්නයකටම වගේම ඔයාගේ ව්‍යාපාරයේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න තියෙන හොඳම විසඳුම තමයි 25 star PS Pro කියන්නේ. වේදමාටු ඔයාට ගැළපෙන කිසිම ගැටලුවක් නැතුව ඕනම ඩිවයිස් එකකින් ඕනම තැනක ඉඳන් පාවිච්චි කරන්න පුළුවන් 100% සිකියුරිටි එක තියෙන මේ සිස්ටම් එක තමයි ඔයාගේ ව්‍යාපාරේ එහෙම නැත්නම් ඔයාගේ ෂොප් එකේ ගැලවුම්කාරයා වෙන්න. ඉතින් යන්න ruthifivestar.com වෙබ්සයිට් එකට. නොමිලේ account එකක් හදලා try කරලා බලන්න. ඔයාට එතකොට තේරෙයි මේ සිස්ටම් එකේ තියෙන විශේෂත්වය. එහෙම නැත්නම් ඔයාට තියෙන ඕනම ගැටලුවකට දාන්න WhatsApp එකක් 077 161 91 මම ඉන්නවා 24 hours ඔයාලට උදව් කරන්න.